හරි පොඩ්ඩක් ගන්න බලන්න ගාන කට්ටිය. මෙවැටිත් වැඩේ ගොඩ දාලා ඉවර කළා දාන්න. හරි. අපි මේ වැඩේ මේ ෆැට් ටේබල් කාරණාව මම මෙහෙම කියලා දෙන්නම්. ෆැට් ටේබල් ෆැට් ටේබල් ෆැට් ටේබල් එකේ තියරි එක ඉඳලා කියලා දෙන්න වෙනවා. මේ කියලා දෙන්න කලින් මම මේ 2020 ප්‍රශ්නෙම ඕක ඩිස්කස් කරගෙන යන්නම්. එයා කියලා තියෙනවා ඩිස්ක් එක කාණ්ඩයක විශාලත්වය කිලෝබයිට් 4යි. ලෝවා පොඩ්ඩක් ඒක බලන්න ගන්න. ඒකේ වගුවක් තියෙනවා. ඊට වැදගත්. ඒක චුට්ටක් බලන්න. එම ඩිස්කේ ගොනු විභාජන වගුවේ ෆැට් ටේබල් එක කාණ්ඩ 300න් පටන් ගන්න කොටසක එක්තරා අවස්ථාවක් පහත රූපේ දැක්වේලු. ඉන් maximum.py ගොනුවට අදාළ කාණ්ඩ ලබා ගන්න පුළුවන්ලු. ෂේප් එකේ ඔය කියලා තියෙන එක චුට්ටක් අඳින්න. හරි මේවා MCQ වලත් මම දැකලා තියෙන ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැක දරුවෙක් දාලා තියෙනවා මේක කියලා දෙන්න MCQ එකක් කරගන්න විදියක් නැහැ මේක දන්නේ නැතුව කියලා. හරිද? මෙන්න මෙහෙම එකක් තමයි ඌ දීලා තියෙන්නේ. කෙලිම විභාග ප්‍රශ්නෙම කරාම ඉවරයි. 303 300 මේක හිස්ව තියන්න ඕන 304 ඍණ 1 මේ පැත්තේ යම්කිසි අංකන ක්‍රමයක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට 304. වගෙන් අහලා තියෙනවා සැලකිය යුතුයි ගොනුවක අවසන් කාණ්ඩය තමයිලු ඍණ 1. ඒ කියන්නේ මෙයා කියනවා මෙන්න මේ ඍණ 1 දැක්ක කියලා කියන්නේ ඒ ගොනුවේ අවසානය. end of the file. ඒකත් හොඳ අපිට වැදගත් තියරි පොයින්ට් එකක්. ඒතර මේ ෆැට් වගුවක ඍණ 1 කියන එක දැක්කොතින් එතනින් අදාළ ගොනුව ඉවර වෙනවා කියන එක නේ කියන්නේ. මෙහෙයුම් පද්ධතියට maximum.py ගොනුවට අදාළව කාණ්ඩ සොයා ගැනීමට ඉවහල් වන ඩිරෙක්ටරි එන්ට්‍රි එකේ ඇති වැදගත් අංකයක නම දක්වන්න කියලා තියෙනවා. සරි. එතනින් තමයි වැඩේ පටන් ගන්නෙ. ඒ වගේම මෙයාගේ කියලා තියෙනවා පුතා මේ එක මේ බ්ලොක් එකක් ගත්තොත් මෙමරි බ්ලොක් එකක් එයාගේ සයිස් එක කිලෝබයිට් 4යි කියලා තියෙනවා. එතකොට වාට පේන ඇති මෙතන හිස් අවකාශයක් තියෙනවා. දැනට බ්ලොක්ස් 4ක් ඇලොකේට් වෙලා තියෙනවා. එතකොට ඔය කියන maximum.py කියන ගොනුව මේ ෆයිල් එකේ නමනේ. මෙයාගේ ධාරිතාවය කිලෝබයිට් 16යි කියලා වාට පිළිගන්න වෙනවා. මොකද දැනට බ්ලොක්ස් 4යි ඇලොකේට් වෙලා තියෙන්නේ. ඒක බ්ලොක් එකක් හිස්ව තියෙන්නේ මුකුත් නැති හින්දා. එතකොට ඔය maximum.py කියන ගොනුව කිලෝබයිට් 16ක ගොනුවක් බවට පත් වෙනවා. ඒක බොහොම පැහැදිලි. මේ ෆැට් වගුව කියන එක චුට්ටක් මම විස්තර කිරීමක් කරන්නම්. ඕකේ තියරි බේස් එක. තියරි බේස් එක එන්නේ මේ ෆැට් වගුවක් එක්සිකියුට් වෙන විදිය එන්නේ ඇත්තටම ආචායන විභාජනය කියන කොටසේ. දැන් ආචායන විභාජනය කියන කොටසේ මේ ෆැට් වගුවේ තියරි එක උගන්වන්නේ හරිද? මේ ෆැට් වගුව එන්නේ අර තියෙන්නේ ක්‍රමවේදයක් යාබද විභාජනය කියලා. linked allocation. ඔහොම ක්‍රමයක් තියෙනවා. ඕකේ වෙන දේ මම පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ විදියට වාගත්තොතින් වාගේ කතන්දරේ මේ තියෙන වාගේ මෙමරි ඩිස්ක් එක. මෙමරි ඩිස්ක් එක. මේකේ තියෙනවා ඔය මතක කුටීර. එහෙම නැත්නම් අපිට සෙක්ටර්ස් කියලා කියන්නත් පුළුවන් හાર્ඩ් එක වගේ නා. ඔය තමයි වා දත්ත තැන්පත් කිරීම සිද්ධ කරන්නේ. හරිද? දැන් මේවට අදාළව යම්කිසි මතක ස්ථානයක් තියෙනවා.
ওই විදියට අංක කරලා තියෙනවා 12යි. එතකොට දැන් ඔය යාබද විභාජනය නෙමෙයි මේකට කියන සබඳි විභාජනයනේ. මෙයාගේ මේ ගුණනාමාවලි තොරතුරු ෆයිල් ඩිරෙක්ටරිය තියෙන ප්‍රධාන විස්තර කීපයක් තියෙනවා. ඒක තමයි ෆයිල් එකේ නම තියෙනවා, ස්ටාර්ට් බ්ලොක් එක තියෙනවා, එන්ඩ් බ්ලොක් එක තියෙනවා. අපි තුමු ෆයිල් එක ABC ස්ටාර්ට් කරන්න 2කින් එන්ඩ් කරන්න 11න්. ඔය ෆයිල් එකේ සයිස් එක කොච්චරද? ඒක කොහෙද ඉන්නේ? ඒක ඇතුලේ තව මොකුත් දින්නේ මොකුත් ගුණනාමාවලි තොරතුරු දෙන්නේ නැහැ. තොර මම ඔය ABC ෆයිල් එක මෙතන නම් කරොතින් ABC ෆයිල් එක තුල ඔයාට ලින්ක් ඇලොකේෂන් එකේදී අවස්ථාවක් දෙනවා. අපි නිකන් හිතමු මේ ABC ෆයිල් එක බ්ලොක්ස් 5ක එකක් කියලා. 5යි කියලා. ඔයාට සම්පූර්ණ නිදහස දෙනවා ලින්ක් ඇලොකේෂන් එක එන්නේ කොහොමත් අර යාබද විභාජනයේ තියෙන ගැටලු ටික निराකරණය කරන්නේ. ෆයිල් එක සයිස් එක වැඩි කරගන්න බැරි වීම එකට තිබ්බහම ඊට පස්සේ ගත්තාම අර බාහිර ඛණ්ඩනීකරණය එක්ස්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් දිගින් දිගටම සිදුවීම ඔය කාරණා අවම කරන්න තමයි මෙයා ගේන්නේ. එතකොට මෙයා ගේනකොට එයා දෙනවා chance එක මේ බ්ලොක්ස් පහ ඕන තැනක ඉන්න පුළුවන්. ආරම්භයේ 2 වෙන්න ඕන, අවසානයේ 11 වෙන්න ඕන. එහෙනම් මෙන්න බලන්න වැඩි. ආරම්භයේ 2, අවසානයේ 11. හරි? සම්පූර්ණ සයිස් එක බ්ලොක්ස් 5යි කියන තව 3ක් ගන්න පුළුවන්. ඒ තුන වාට කැමති තැනකින් ගත හැකියි. මම ගන්නවා මෙහෙම. මෙතනින් එකක් ගන්නවා. ළඟින්ම. ඊළඟ එක මෙතනින් ගන්නවා. වාට කැමති තැනකින් ගත හැකියි. ඊළඟ එක මෙතනින් ගන්නවා. හැබැයි දැන් ඔය ෆයිල් එකේ විදිය තමයි ඔය ෆයිල් එක එකට දැන් එක ෆයිල් එකක් විදියට පෙන්වන්නත් එපයි. පෙන්වන්න කරන්නේ මේ බ්ලොක් එකකින් බ්ලොක් එක යා කරන්න මෙන්න මේ වගේ පොඩි සම්බන්ධියාවක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා ලින්ක් එකක් කියලා. ලින්ක් එකක් මේන්ටේන් කරනවා. හරි. ලින්ක් එකෙන් තමයි මේ ගොනුවෙන් පස්සේ මේකට යන්න, මේ ගොනුවෙන් පස්සේ මේකට යන්න, මේ ගොනුවෙන් පස්සේ මේකට යන්න, මේකෙන් පස්සේ මේකට යන්න කියන කාරණාව ඔයාට කියලා දෙන්නේ මෙන්න මේ ලින්ක් එකෙන්. එතකොට ඉතා පැහැදිලිව තේරුම් ගන්න මෙයාගේ අදාළ මෙමරි බ්ලොක් එකට අමතරව හරිද? යම්කිසි ෆයිල් එක මේ තියෙන මෙමරි බ්ලොක් එකක්. ඊට අදාළව මතක තියාගන්න ඊට අමතරව ඔය ෆයිල් එක තුල යම්කිසි යොමු කාණ්ඩයකුත් තියෙනවා. ඒ වගේ යොමුවකුත් තියෙනවා. මේ තියෙන යොමුව. මේ ඊතලේ. ඔහොම එකක් තියෙනවා. ඉතින් එතකොට බොහොම පැහැදිලි මේ කාරණාව ඔයාට 7 කියන තැනට එන්න නම් ඊට කලින් ඔය ඉන්න 5ට එන්න වෙනවා. ඊට කලින් 5ට එන්න නම් 3ට එන්න වෙනවා. 3ට එන්න නම් 2ට එන්න වෙනවා. එතකොට මේකේ වැදගත්ම බ්ලොක් එක වෙන්නේ මෙන්න මේ ස්ටාර්ටින් බ්ලොක් එක. ඒක මේ ලින්ක්ඩ් ඇලොකේෂන් එකේ කතාවක්. ඒ කියන්නේ මොකද හේතුව මේ තියෙන ඔය යාබද නෙමේ සබැදි විභාජනය කියන එකේදී බොහොම පැහැදිලිව කියනවා මෙයා සහාය දක්වන්නේ අනුක්‍රමික ප්‍රවේශයට විතරයි කියලා. sequential access විතරයි. මෙයා යන්නේ පිළිවෙලට විතරයි. ඊට හේතුවක් තියෙනවා. ඊට හේතුව තමයි පුතා මේ එක බ්ලොක් එකක් ගත්තොතින් මේ බ්ලොක් එක දන්නේ කරුණු දෙකයි. ඒ බ්ලොක් එක දන්න කරුණු දෙක තමයි මෙයාගේ ඇතුලේ තියෙන data එක මොනවද? මෙයා දන්නවා මම ගාව තියෙන මෙන්න මේ වගේ data එකක්. මම ඊළඟට යන්න ඕන ඇඩ්‍රස් එක මොකද්ද? දැන් මම මෙන්න මේ 5 කියන බ්ලොක් එක ගත්තොත් මෙතෙන්ට හරිද? මේ 5 ඉන්න එක දන්නේ අපි හිතුව මුගේ data එකේ නම D1 කියලා. ඌ D1 දන්නවා 5 ඊළඟට යන්නේ 7ටනේ. මූ දන්නවා මම මගේ ඊළඟ එක යවන්න ඕන 7ට කියලා. එහෙනම් මූ දන්නවා මේකේ data දෙකක් තියෙනවා. මම මේක ලස්සනට කියලා දෙන්නම්. අපි හිතමු මේ කතාවේදී මම මෙන්න මෙයා ගත්තොතින් මේ 5 කියන තැන ඉන්න එක. හරිද? අපි හිතමු තියන් ඉන්නවා කියලා D1 කියලා data එකක්. මූ දන්නේ මූ ගාව D1 කියලා data එකක් තියෙනවා කියන එකයි මූ ඊළඟට යන්නේ 7 කියන ඇඩ්‍රස් එකට කියන එකයි විතරයි. මෙන්න මේ 7 ගැන මෙයා දන්නවා. මෙන්න මේ D1 ගැන මෙයා දන්නවා. අඩුම තරමේ උගේ ෆයිල් එක ඇතුලේ 11 කියලා එකක් තියෙනවා කියලාවත් 2 කියලා එකක් තියෙනවා කියලාවත් මේ ඉන්න එකට අදාළ නැහැ. ඒ නිසා තමයි යා අනුක්‍රමික ප්‍රවේශයට පමණක් සහාය දක්වන්නේ. මේ බ්ලොක් එකක් දන්නේ උගේ තියෙන බ්ලොක් එකේ data ගැනයි ඊළඟට යන්න ඕන next බ්ලොක් එකේ ඊළඟ බ්ලොක් එකේ අදාළ reference number එකයි විතරයි. හොඳට වැදගත් කරුණු විදියට දාගන්න. එයා දන්නේ ඔච්චරයි. එතකොට මේ වගේ එකකදී මතක තියාගන්න මේ
7 හරි 5 හරි ඇක්සස් කරන්න නම් 5ට කලින් 3, 3ට කලින් 2. 7 ඇක්සස් කරන්න නම් 7ට කලින් 5, 5ට කලින් 3, ඊට පස්සේ 2. 11 ඇක්සස් කරන්න නම් 11ට කලින් 7, 7ට කලින් 5. ඇයි? 5 තමයි දන්නේ 7ට යන්න ඕන කියලා. ඊට කලින් 3, 3 තමයි දන්නේ 5ට යන්න ඕන කියලා. 5 තමයි දන්නේ 7ට, 7 තමයි දන්නේ 11ට එන්න ඕන කියලා. එහෙනම් 11 ඇක්සස් කරන්නම් ඒත් 7 ඊට පස්සේ 5 ඊට කලින් 3 අන්තිමට 2 කියන එක ඇක්සස් කරන්න ඕන. ඔයා 5ට ඇක්සස් කරන්නත් ඊට කලින් 3 මුලින්ම 2 ඇක්සස් කරලා ඉන්න ඕනේ. එහෙනම් පැහැදිලිව තේරුම් කරගන්න මේ වගේ ඔය කියන සබැඳි විභාජනයක් තියෙන වෙලාවක ඕනම බ්ලොක් එකක පිළිවෙලට ඇක්සස් කරන වැදගත් බ්ලොක් එක වෙන්නේ මෙන්න මේ ස්ටාර්ටින් බ්ලොක් එකයි උගේ තියෙන රෙෆරන්ස් එකයි තමයි. මූ තමයි වැදගත්ම වෙන්නේ. කවුරු පටන් ගන්නත් ඔතෙන්ට එන්න ඕන. ස්ටාර්ටින් බ්ලොක් එකයි උගේ රෙෆරන්ස් එකයි තමයි වැදගත්ම වෙන්නේ. හොඳට තේරුම් ගන්න. මේ තියරි එක තමයි කෙලීම ෆැක්ට් වගුවේ පාවිච්චි වෙන්නේ. එතකොට බලා ගන්න. එහෙනම් ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි හරිද? හරි. ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි එයා ඔයාට කියලා තියෙනවා මේ දීලා තියෙන්නේ ෆැක්ට් වගුවක් කියලා. අපි තමයි දන්නේ ෆැක්ට් වගුවේ තියෙන්නේ මෙන්න මේ සබඳි විභාජනය කියලා. එහෙනම් මෙයාගේ තියෙන අනුක්‍රමික ප්‍රවේශයක්. මේ පෙන්නලා තියෙන කිසිම බ්ලොක් එකක මේ තියෙන කිසිම අංකයක් අපිට අදාළ වෙන්නේ නැහැ. මේ තියන් ඉන්නේ මුගේ ඩේටා එක අපිට පේන්නේ නැහැ. මේ හැම බ්ලොක් එකකම තියෙන්නේ ඊළඟට මම යන්නේ 303ට. ඊළඟට මම යන්නේ 300ට. ඊළඟට මම යන්නේ 304ට. මම යන්නේ ඊළඟට ඍණ එක කියලා කියන්නේ ඔගේ අන්තිම බ්ලොක් එක. ඒක ඔයාගේ ඩේටා එකේ දුන්නා. ඒක ඔයාගේ පුතේ ඩේටා එකේ දුන්නා. එතකොට මේ කට්ටියගේ තියෙන කිලෝබයිට් 4 ඩේටා මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒක ඌ දන්නවා. මෙයා මේ උඩින් ලියාගෙන ඉන්නේ මම යන්නේ ඊළඟට 304ට. මම යන්නේ 300ට. මම යන්නේ මේකට. අන්තිමයා කියනවා ඍණ එකයි මම තමයි අන්තිමයා කියලා. එහෙනම් ප්‍රශ්නේ අහනවා මුලින්ම ඔයාගෙන් හොඳට බලා ගන්න. මුලින්ම අහනවා ගොනු පද්ධතියකට maximum.py ගොනුවට අදාළ කාණ්ඩ සොයා ගැනීමට ඉවහල් වන නාමාවලි තොරතුරේ වැදගත්ම අංකය. නාමාවලි තොරතුරේ වැදගත්ම අංකය වෙන්නේ ආරම්භක මෙමරි ඇඩ්‍රස් එක. එතෙන්ට ගියොත් නේ මෙතෙන්ට ගියොත් නේ ඔයා කොහේ ගියත් එන්න පුළුවන්. ඔයාට ෆයිල් එක ඇක්සස් කරන්න නම් මෙයාගේ ඇඩ්‍රස් එක දැනන් ඉන්න ඕන. කලින් කිව්වා කාණ්ඩ 300න් පටන් ගන්න බ්ලොක් නම්බර් එක 300න් පටන් ගන්න තත්ත්වයක් දීලා තියෙන කියලා. බ්ලොක් නම්බරේ 300 කියන්නේ මේක. මේකන මේ වැදගත් අංකය වෙන්නේ එයාගේ ඇඩ්‍රස් එක. මෙයා නෙමෙයි වැදගත් වෙන්නේ 2 කියන ඇඩ්‍රස් එක. මෙයා නෙමෙයි වැදගත් වෙන්නේ 2 කියන ඇඩ්‍රස් එක. මේ කියන්නේ ඊළඟට යන්නේ 300ට කියලා. 300න් පටන් ගන්නවා කියලා තියෙනවා. ඒ කියන්නේ ස්ටාර්ටින් බ්ලොක් එක මේක කියලා තියෙනවා. ඔයාට කියලා තියෙනවා 300න් පටන් ගන්න කියලා. ස්ටාර්ටින් බ්ලොක් නම්බර එක 300යි. හැබැයි මේ 300 කියන්නේ මම ඊළඟට පනින්නේ 300ට කියන එක. එතකොට මේ ඉන්න ස්ටාර්ටින් බ්ලොක් එකේ වැදගත් අංකය වෙන්නේ පුතේ 301. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 301 කියන මෙමරි ඇඩ්‍රස් එක වෙනවා. 300 නෙමෙයි. මේ කියන්නේ ඊළඟට පනින්නේ 300ට කියලා. අයි මු තියන් ඉන්නේ ඩේටා එකයි මම ඊළඟට පනින්නේ 300ට කියන එකයි. ඩේටා එකයි 300ට පනිනවා කියන එකයි. හැබැයි මගේ වැදගත් අංකේ තියෙන්නේ එහා පැත්තේ. ඌ තමයි මෙමරි ඇඩ්‍රස් එක. ඌ තමයි ඔයාගේ මතක ලිපිනය. අරකේ 2. මෙයාගේ 301. කෝ බලන්න තේරිච්ච අය. කෝ බලන්න මේක තේරිච්ච අය. ආරම්භක බ්ලොක් එක තමයි වැදගත්. ස්ටාර්ටින් බ්ලොක් එක අතිශය වැදගත්. YouTube එකේ ඉන්න අය ආරම්භක බ්ලොක් එක ස්ටාර්ටින් බ්ලොක් එකේ ඇඩ්‍රස් එකයි වැදගත්. ඒ ඇඩ්‍රස් එක වැදගත් වෙද්දී මෙතන ස්ටාර්ටින් බ්ලොක් එක 300 කියලා දීලා තියෙනවා. හරිද? හරි. බොහොම පැහැදිලිව මතක තියාගන්න ස්ටාර්ටින් බ්ලොක් එක විදියට දීලා තියෙනවා. එතකොට 300 තියෙන තැන ඇඩ්‍රස් එක තමයි ඔයාට පටන් ගන්න වැදගත් වෙන්නේ. වැඩේ ගොඩ. ඊළඟට අහලා තියෙනවා මේකේ maximum.py ගොනුව වර්ධනය වෙලා කිලෝබයිට් 20ට යනවලු ඊට අදාළව ෆැක්ටරි සිදු කළ යුතු වෙනස්කම්. ඊට කලින් බලා ගන්න. ඉස්සෙල්ලා මේක යන විදිය කියලා දෙන්නම්. දැන් පටන් ගන්න 301 න්නේ 300න් පටන් ගන්න. ඔන්න බලන්න වැඩේ.
ස්ටාර්ටින් බ්ලොක් එක මෙයා බව දන්නවා. මූ කියනවා ඊළඟට මම යන්නේ 300ට කියලා. කොල්ල හොඳට බලා ගන්න. 300ට යනවා කියලා කියන්නේ 300 තියෙන තැන බ්ලොක් එකට යන්නේ. ඔන්න පළවෙනියා 1. මූට ගියාම කියනවා යන්නේ ඊළඟට 303ටලු. 303ට යන් අපි. මෙන්න ගියා. මෙතෙන්ට ගියාම කියනවා 304ට ඵලයන්ලු ඊළඟට. 304ට ගියා. ඌ ගිය ගමන් රින එකයි කියලා කියන්නේ එතනින් කතාව ඉවරයි. මුලින්ම පනින්නේ මෙතෙන්ට, ඊළඟට පනින්නේ මෙතෙන්ට, අන්තිමට පනින්නේ මෙතෙන්ට. මෙතෙන්ට ආවට පස්සේ රින එක තමයි end of the file. එහෙනම් ඔයාට පොඩ්ඩක් මම මේක ගිය විදිය පළවෙනි අවස්ථාව ඇඳලා පෙන්නුවොත් මේ maximum.py එකේ හොඳට බලාගෙන ඉන්න තියෙන්නේ කිලෝබයිට් 16යි. මෙන්න 4. මෙන්න 4. ඔච්චරයි තියෙන්නේ. පළවෙනිම බ්ලොක් එක 300. ඇඩ්‍රස් එක 301 ඉන්නේ. ඊළඟට මූ පනින්නේ මෙතෙන්ට. ඇඩ්‍රස් එක 300. ඌළඟට මූ පනින්නේ මෙතෙන්ට. ඇඩ්‍රස් එක 303. ඊළඟට මූ පනින්නේ මෙතෙන්ට. ඇඩ්‍රස් එක 304. මේවයි තියෙන ඩේටා මොනවද කියලාවත් අපි දන්නේ නැහැ. අපි දන්නේ කිලෝබයිට් 4 කැලි තියෙනවා කියලා. ඒ කියන්නේ මුගේ ධාරිතාවය කිලෝබයිට් 16යි කියලා. කෝ බලන්න සෙට් වෙච්ච අය. ස්ක්‍රීන් එක ප්‍රොජෙක්ට් කරන්න. හොඳටම සෙට් වෙච්ච අය. සෙට් වෙච්ච අය. ටග්ගල මැසේජ් එකක් දාන්න පුතා හොඳටම තේරිච්ච අය. හරි. ඔක යන්නේ අනුක්‍රමික ප්‍රවේශය විතරයි. තමන්ගේ බ්ලොක් එකේ තියන් ඉන්නේ ඊළඟට පනින්න ඕන එකාගේ ඇඩ්‍රස් එක. රින එක කියන්නේ අවසාන ගොනුව. එතනින් එහාට ඌ කොහෙටවත් පනින්නේ නැහැ. හරි. එතනින් එහාට ඌ කොහෙටවත් පනින්නේ නැහැ. ඕකේ මේ තියෙන පළවෙනි අවස්ථාව. ඔයාට ඕනනම් දාගන්න පුළුවන්. වැදගත්ම අංකෙ වෙන්නේ පළවෙනි ඔයාට පටන් ගන්න කියලා දෙන බ්ලොක් එකේ ඇඩ්‍රස් එක. හොඳේ බ්ලොක් නම්බරේ නෙමෙයි. බ්ලොක් එකේ ඇඩ්‍රස් එක. ඒක ඉතින් ඔයාට මේ තියෙන සබැඳ විභාජන කතාවෙන් කියලා දුන්නේ. හරි? සබැඳ විභාජන කතාවෙන් ඒක ඔයාට මම කියලා දුන්නා. ඒවයි තියරි මේකට ඕන වෙනවා. හරි? අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් දාගන්න. ඔයාට ඕනනම් මේ ඔය මොනවාද ෆැට් වගුව ට්‍රැවර්ස් කරන විදිය මේ තියෙන ෆැට් වගුව යන විදියනේ පිළිවෙලට. හරි? ඔයා දාගන්න. මේ තියෙන 1 කියන එක. මේ තියෙන 2 කියන එක. මේ තියෙන 3 කියන එක. දාගන්න. ස්ටාර්ටින් බ්ලොක් එක 301 වෙන්නේ කොහොමද කියලා අහනවා. 300 කියන බ්ලොක් නම්බර එක තියෙන්නේ පුතේ බලන්න එතන කොතනද ඇඩ්‍රස් එක තියෙන්නේ කියලා. ඒක 301. ඩේට් එක නෙමෙයි. නෑ වැදගත් අංකය වෙන්නේ මතක තියාගන්න බ්ලොක් එකේ අංකය නෙමෙයි පුතේ. බ්ලොක් එක පටන් ගන්න තැන මෙමරි ඇඩ්‍රස් එක. මොකද අපිට ඔය බ්ලොක් එකේ තියාගෙන ඉන්නේ කොල්ලෝ ඊළඟට යන්න ඕන එකාගේ ඇඩ්‍රස් එක. ඒතර ඌ නෙමෙයි ඌ ඉන්න තැන රියල් ඇඩ්‍රස් එක තමයි වැදගත් වෙන්නේ. ඒ එතන කියන්නේ ඊළඟට යන්න ඉන්නේ ඌ එතෙන්ට කියලා. හරි? හොඳ ලස්සනට තේරුම් ගන්න. හරිද? හරි. අවශ්‍ය කට්ටිය දාගන්න. මම ඔය අහලා තිබ්බේ නැති වුණත් ඔය තියෙන සම්පූර්ණ ගොනුව ට්‍රැවර්ස් කරන විදියත් ඔය maximum.py වගේ ඇන්දා. ඒත් ඔයාලට තේරෙනවා මේ ඇඩ්‍රස් යන්නේ පහලින්. බ්ලොක් එකේ කියන්නේ ඊළඟට යන්නේ එකට කියලා. හරි? එතනදී වැරදියට තේරුම් ගන්න එපා මේ ඇතුලේ තියෙන ඒවා. මේ ඇතුලේ තියෙන ඒවායින් කියන්නේ ඊළඟට මම යන්නේ මේකට කියලා. ඊළඟට මම යන්නේ මේකට. බ්ලොක් නම්බරේ 300න් පටන් ගත්ත කියන වැදගත්ම අංකය වෙන්නේ මේක. මේ කියන්නේ ඊළඟට මම 300ට පනිනවා කියලා. 303 කියලා කියන්නේ ඊළඟට මම 303ට පනිනවා කියලා. 304න් කියන්නේ 304ට පැනපන් කියලා රින එකෙන් කියනවා මෙතනින් නවත්තපන් කියලා. වැඩේ ගොඩ. හරි. ඊළඟට අහන්නේ මොකද්ද?
ඊළඟට අහනවා වෙන කතාවක්. මොකද්ද වෙන කතාව? මේක මෙහෙම තියන්න. තියලා මම මේක පොඩ්ඩක් අයින් කරනවා. හරි. පොඩ්ඩක් බලමු. සරි. මම පොඩ්ඩක් ආයි මේක චුට්ටක් අඳිනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසට මම මේක අඳින්නම්කෝ තිවිච් එක. එතකොට කොටස් දෙකට ලස්සනට වැඩේ තියෙනවානේ. මේක ඍණ එක, මේක 304, මේක 300, මේක 303. මේක 300, මේක 301, 302, 303, 304. එකක ධාරිතාවය කිලෝබයිට් 4යි. ඍණ එක අන්තිම බ්ලොක් එක. හරිද? ප්‍රශ්න අහනවා මෙහෙම එකක් කොල්ල බලාගන්න. හරි. ප්‍රශ්න මොකක්ද අහන්නේ? ප්‍රශ්නේ වාගෙන් අහනවා දෙවෙනි කොටසේ maximum drive.py ගොනුව තවදුරටත් වර්ධනය වී විශාලත්වය කිලෝබයිට් 20 වෙනවලු. දැනට විශාලත්වය මේ බලන්න 16යි තියෙන්නේ. එයට අදාළව ෆැට්හි සිදු කළ යුතු වෙනස්කම් මොනවාද? ක්‍රියේටිව් එකක් අහන්නේ 4යි 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 16යි හිස් අවකාශයක් තියෙනවා. ඒ කියන්නේ මේක එකතු වුණා නම් 20යි. ත්‍රා දන්න ගන්න මේක යන්නේ පිළිවෙලට කළ යුතු වෙනස්කම් මොකක්ද කියලා අහන්නේ. ඒතර මේ දක්වා ආවුතින් මේ එන පිළිවෙලට ඔයාලට මේකේ පේනවා ඇති බලා ගන්නවාලා. හරි. මේකේ පේනවා ඇති මෙතනින් මෙතෙන්ට ගියා. මෙතනින් 303ට පැන්නා. 303න් මෙතෙන්ට පැනලා මෙතන ඍණ එක වුණා කියන්නේ ආයි කොහෙටවත් දුවන්නේ නැහැ. ඒ කියන්නේ ඍණ එක අන්තිම වෙන්න ඕන. එහෙනම් මතක තියාගන්න මුලින්ම දැන් මෙතන ඍණ එක තියාගෙන මේ ගේම් එක ගහන්න බෑනේ. එහෙනම් ඍණ එක ගලවලා දාන්න මෙතෙන්ට. හිස් තැනට. එහෙනම් මම ඔයාලට කියනවා පළවෙනි එක 302 කියන හිස් අවකාශය ඍණ එකෙන් අප්ඩේට් කරන්න. පළවෙනි එක. දෙවෙනි වැඩේ තමයි දැන් මේක ඍණ එක මෙතෙන්ට ගියහම ඍණ එක මෙතෙන්ට ගෙනියනවා. දැන් මෙතන තවදුරටත් ඍණ එක නැහැ. දැන් මෙතෙන්ට ආපු එක ඍණ එකට යන්න නම් මෙතෙන්ට ආපු එක ඍණ එකට යන්න නම් මේ 304ට 300 කීය කියලා දාන්න ඕනද? 302 කියලා දාන්න වෙයි. මම කියනවාට 304ට 302 කියලා යොදන්න. ඔච්චරනේ අප්ඩේට් එක. හරි. බලන්න දැන් වෙන දේ. මම මොකද්ද කිව්වේ මේ ඍණ එක මෙතන තිබ්බොතින් 16න් ඉවර වෙනවා. මේ හිස් අවකාශයට 20 කම්ප්ලීට් කරන්න මම ඍණ එක දැම්මා. මොකද උතනින් ඉවර වෙන්නේ. එහෙනම් මං කිව්වා 302 ඍණ එකෙන් අප්ඩේට් කරන්න. දැන් මෙතෙන්ට ආවට පස්සේ අතෙන්ට යන්න නම් මෙතන අංක වෙන්න ඕන කීයද? මේ 302 මෙතන ඉන්න ඕන. කොබන් තේරිච්ච අය? කොබන් තේරිච්ච අය? කො ට්‍රැවර්ස් කරලත් පෙන්නන්න. ඔන්න බලන්නකෝ දැන්. හොඳට බලා ගන්න හොඳේ. හොඳට බලා ගන්න. පටන් ගන්නෙ 300න්. මෙයා කියනවා 300ට යන්න. මෙන්න 1. මෙයා කියනවා 303ට යන්න දැන්. මෙන්න 2. මෙයා කියනවා 304ට යන්න. අන්න කලින් වාට්නේ ඔතනින් වැඩ ඉවරුණා. දැන් මෙයා කියනවා 302ට යන්න කියලා. දැන් 4යි. දැන් ඍණ එකෙන් වැඩ ඉවරයි. ඒකට අලුත් අප්ඩේටඩ් එකේ maximum.py කිලෝබයිට් 20 එකෙත් මම ඇදලා පෙන්නන්නම්. දැන් කොටස් 5ක් තියෙනවා. බලා ගන්න හොඳට. ස්ක්‍රීන් එක ප්‍රොජෙක්ට් වෙයි ඔයාට. වැඩේ යනකොට. දැන් මේවනේ තියෙන්නේ. බ්ලොක් වල තියෙන්නේ මොනවද අපි දන්නේ නැහැ. අදාළත් නැහැ. පළවෙනි රෙෆරන්ස් එක 301 පටන් ගත්තා. ඊළඟට යන්නේ කීයටද? 300ට. මේ තියෙන එක. ඊළඟට එන්න කීයටද? 303ට. මෙන්න 2. ඊළඟට එන්න කීයටද? 304ට. ඊළඟට එන්න කීයටද? 302ට. ඔය තියෙන්නේ බොහොම ලස්සනට 1 2 3 4. ඔතනින් කිලෝබයිට් 20 ෆයිල් එක ගන්න හැකියාවක් තියෙනවා. කොබලන්න තේරිච්ච අය කරන්න තියෙන දේ හරිම ලේසි.
හිස්තැන තියෙන තැනට ඍණ එක දාන්න එයා අන්තිම ඉන්ඩෙක්ස් එක. ඉතුරු තැනට උගේ මෙමරි ලොකේෂන් එක දාන්න. කොබන එක තේරිච්ච අය 20කට වැඩි දියුණු කළ විදිය තේරුණු දරුවෝ මගෙන් ෆැට් ටේබල් එක අහලා තිබ්බා. ඒ හින්දා තමයි කරේ. නැවත මතක් කිරීමක් විදියට කරේ ස්පීඩ් රිවිෂන් එක ඇයට. කොබන් තේරිච්ච අය මැසේජ් එකක් දාගෙන යන්න පුතා තේරිච්ච අය. බ්ලොක් එකේ විශාලත්වය කිලෝබයිට් 4 කියලා දුන්නොතින් බ්ලොක් වල විශාලත්වය තැනින් තැනට වෙනස් වෙනවද කියලා අහනවා. කිසිම හේතුවකින්ද එහෙම වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒක අපි සමානව තමයි ගන්නෙ. සමානව ගන්නෙ පුතා. මේ එකක සයිස් එක කිලෝබයිට් 4යි නම් මේ හැම එකක්ම කිලෝබයිට් 4යි. මේ හැම එකක්ම කිලෝබයිට් 4 කැඩි තියෙන්නේ. එහෙම වෙනස් වීමක් සිද්ධ වෙන ගණන් ඔයාට ලැබෙන්නේ නැහැ. එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරි. ඕකේ. ප්‍රශ්න දෙනව නේද කියලා අහනවා ස්ටාර්ටින් බ්ලොක් එක. මේ මොඩල් එකේ ගාණක් ආවොත් දෙන්න ඕන. හරි. මේ මොඩල් එකේ ගාණක් ආවොත් දෙන්න ඕන. දැන් ඔයාට සමහර වෙලාවට මේ ඍණ එක තිබ්බොතින් ඍණ එකෙන් ගේම ගහගෙන යන්නත් පුළුවන්. පිටිපස්සට ට්‍රැවර්ස් කරලා යන්නත් පුළුවන්. එහෙම ගණනුත් දෙන්න පුළුවන්. හරි. කොබන්න මේ අද දක්වා අද කරපු දේවල් ටික සෙට් වෙච්ච අය. ඔයස් පාඩමේ තියෙන අමාරුයිම කියලා හිතන කෑලි දෙක අද අරගෙන කරේ. හරි ඕන කෙනෙක්ට ගොඩ යන්න. කොබන්න වැඩේ 100% ෆිට අය. වැඩේ තේරුණා 100% වැඩේ ඕකේ. මැසේජ් එකක් දාගෙන යන්න ටග් ගාලා YouTube එකේ ඉන්න සෙට් එක වැඩිපුර අදින්දී YouTube එකට ඇවිල්ලා YouTube එකේ live ආපු සෙට් එක කොහොමද වැඩේ? දේවල් ටික මතක් වුණාද? වැඩේ සෙට් වුණාද? වැඩේවා ගොඩ ගියා නම් එච්චරයි. හරි මේ සෙෂන් එක ගොඩාක් කල් ඉල්ලපු එකක්. ඒකයි ස්පීඩ් රිවිෂන් එකේ අද කරේ මේ වැඩේ. මෙතනින් එහාට ඔයා පාස් පේපර් ටික try කරලා බලන්න. අට්ට සිම්පල්. මාරම සිම්පල්. ප්‍රශ්න දැක්කහම බය වෙන්න එපා. තියෙන බයිලා ටික අතහැරලා දාලා ගත්තට පස්සේ ගානේ කෝ එක උච්චරයි. ඉතාලම ලේසි. මෙච්චර සංකීර්ණ ඒවා දීලත් නැහැ. අද කරපු ගාන තමයි වැඩේ. හරි. වැඩේ තේරුණා කියලා හිතනවා. එහෙනම් අද දවසේ ඉන්ටර්වල් එකකුත් නැතුව කරේ. හරි. සාමාන්‍ය ෆිසිකල් පන්තියේ දරුවන්ට නම් ඕක බොහොම සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් පන්තියේ තුලදී පොඩි ඉන්ටර්වල් එකක් ගන්නවා 10ට විතර. හැබැයි වැඩේ ෆ්ලෝ එක ලස්සනට ගියපු හින්දා මම අද ඉන්ටර්වල් එක දුන්නෙත් නැහැ. හැබැයි කට්ටිය වැඩේ ඉඳියා. වැඩේ මං හිතනවා කරගන්න නැති කියලා තාපයක් විතර අරගෙන චුට්ටක් ඕක නැවත රිවයින් කරගන්න. එහෙනම් ඉරිද දවසේ ඔන්ලයින් එක තියෙනවා. ඉරිද දවසේ අපේ සාමාන්‍ය ඔන්ලයින් ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකේ දරුවන්ට ක්ලාස් එක තියෙනවා. සාමාන්‍ය ෆිසිකල් පන්තියට ඒ විදිහටම ගාල්ල මාතර අම්බලන්ගොඩ වැඩ යනවා. එහෙනම් හැමෝටම ජය වේවා. වාසනාවන්ත ජයග්‍රාහී අනාගතයක්. ගිහින් එන්නම්. good night.